හදන්නේ මොන වගේද කියලා දන්නවද? ජෙලි හදන්නේ හරකුන්ගේ සහ ඌරන්ගේ පුර සහ කටු උණු කරලා. මැෂින් වලින් උණු කරලා ඒක තමයි ජෙලටින් විදියට හදලා ලෙවන්නේ. ඊට අමතරව කෘත්‍රිමව හදන ජෙලටින් එකකුත් තියෙනවා. හුඟක් වෙලාවට ලෝකේ වැඩිපුර පාවිච්චි කරන්නේ හරකුන්ගේ සහ ඌරන්ගේ කුර සහ කටු තමයි උණු කරලා ගන්න. ඒතකොට ඒවා තමයි මේ පාට කරලා හදලා ඉවලා තියෙන්නේ. ඒතකොට බොනවා නම් හොඳයි කියලා වල බිව්වට කමක් නැහැ. නමුත් මේකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. එකක් තමයි මේ තියෙන පොලිතින් එක ආහාර සඳහා සුදුසු එකක් නෙමෙයි. ඒ හින්දා ටික දවසක් යනකොට මෙන්න මේ වගේ දිය වෙලා ආහාරයට මේක එකතු වෙනවා. ඒතකොට මේකේ ඒකට අමතරව මේකේ පැණි රසකාරක වර්ණක සහ රසකාරක ගොඩක් තියෙනවා. තව එකක් තමයි මෙන්න මේ වගේ අපි ආදරය කරන එහෙම නැත්නම් අපේ හිතවත් සතෙක්ගේ රූපයක් දාලා මේකෙන් අපිට මොකද්ද මේ කරන්නේ? මේක කඩලා කාලා බොන්න පුළුවන් කියන අදහසක් අපේ ඔළුවට දානවා. අපිට ඒකට අපේ තියෙන අර සංස්කෘතිය වටිනාකම් පවා මේ වගේ නැති කරනවා. ඊට අමතරව මේ වගේ බෝම්බ හැඩයට එවන ඒවා. ළමයින්ට අර ඒවට තියෙන අකමැත්ත එහෙම නැත්නම් තියෙන බය නැති කරලා සමාජගත කරන ක්‍රමයක්. ඒ නිසා ආහාර කියන්නේ අපිව ගොඩක් වෙලාවට වැරදි මගට යොදන්න පුළුවන් එකක් ඉඳන් තෝර ගන්න ක්‍රමයක් පුරුදු වෙන්න කියන එක තමයි මතක් කරන්නේ. මේ තියෙන්නේ මෙහෙම ටොපි සීනි බෝල දාලා තියෙන එක. සාමාන්‍යයෙන් සපත්තුවක සෙරෙප්පුවක දාලා කෑම කනවද? හැබැයි අපිට ඒකත් මෙහෙම පුරුදු කරනවා. මේක ඇතුලේ සීනි බෝල දාලා තමයි දෙන්නේ. ඒ හින්දා ආහාර කියන්නේ තෝරගෙන ගන්න ඕන එකක් කියන එක මතක තියාගන්න. කඩේ තියෙන ඒවාත් ව්‍යාපාරිකයා කියන දේ විතරක් තෝරගන්න පුරුදු වෙන්න එපා. මොකද මුදලාලි විකුණන්න හදන්නේ මුදලාලිට ඕන දේ කියලා මිසක් අපිට ඕන දේ කියලා නෙමෙයි.